ආදරේ පිරුණු ලස්සන දවසක් වේවා ඔයාලට. හැමෝම හොඳින් ඉන්නව නේද? ඔන්න ඉතින් අදත් ඔයාලා හැම කෙනෙක්වම මගේ channel එකට ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. අද වීඩියෝ එකෙන් අරන් ආවේ අපි අනුරාධපුරේ ගිහපු ගමන වීඩියෝ එක. ඉතින් එදා උදේ 5ට විතර අපි ගෙදරින් පිටත් වුණා. අපි මේ ගමන ගියේ අගෝස්තු 6 වෙනිදා. ඒ කියන්නේ අපේ ඇනිවර්සරි එකට දවස් 2කට පස්සේ. කලින් වීඩියෝ එක බලපු අය දන්නවනේ අපේ ඇනිවර්සරි එකේ වීඩියෝ එක තමයි කලින් දැම්මේ. ඒදාට දවස් 2කට පස්සේ තමයි අපි මේ ගමන යන්න පිටත් වුණේ. කොහොම හරි අපි උදේ 7 විතර වෙනකොට උඩමළුවට ආවා. දැන් මේ උඩමළුවේ එදා ඉරිදා දවසක් නිසා ගොඩාක් සෙනඟ හිටියා. හස්බන්ඩුයි මමයි කලින් යන්න කතා වෙලා හිටියත් ඒ දවස්වල යන්න හස්බන්ඩ්ට නිවාඩුවක් තිබුණ නැහැ. ඔහොම ඉන්න අතරේ හස්බන්ඩ්ගේ යාළුවෙක් කතා කරා එයාගේ බබාව එක් කරගෙන යනවා කියලා උඩමළුවට ගිරි ආහාර පූජා කරන්න බබාට මාස 3කින් පස්සේ. එහෙම කියලා යාළුවෝ කීප දෙනෙක් කතා වෙලා තමයි මේ ගමන ගියේ. බලන්නකො ඉන්න සෙනඟ ගොඩ. ඔන්න ඉතින් ඊට පස්සේ අපි ජයශ්‍රී මා බෝධීන් වහන්සේත් වැඳ පුදාගෙන රුවන්වැලි මහා සෑයත් වැඳ පුදාගෙන අපි එතනින් පිටත් වුණා. උදේ කෑම කාලා හිටියේ නැති නිසා උදේ කෑම ගන්න එතනින් පිටත් වුණා අපි. උදේ කෑම කාලා ඉවර වෙලා ඊළඟට අපි ගියේ සමාධි පිළිම වහන්සේ වැඳ පුදා ගන්න. දැන් නම් ටිකක් හවස් වෙලා කට්ටිය නාන්න කියලා ආව මෙතෙන්ට. මමයි තව මගේ යාළුවෙක් නම් නෑවෙ නැහැ. අනිත් අය නම් ඉතින් නාන්න කියලා ගියා. මේ අපි දැන් ඉතින් මේ ඉඳගෙන හිටියා පැත්තකට වෙලා. හවස 5:05 විතර වෙනකන් අපි මෙතන ඉඳලා ඊට පස්සේ ගෙදර එන්න පිටත් වුණා. ගත වුණේ. ඉතින් ආයෙත් අලුත් වීඩියෝ එකක් අරන් එනකම් ඔයාලා හැමෝම සතුටින් ඉන්න.